Hi guys, ඉතින් කොහමද? අද අපි යන්නේ ප්‍රේම්බුක්ෂේ. කොහෙද තියෙන්නේ ප්‍රේම්බුක්ෂේ? ප්‍රේම්බුක්ෂේ තියෙන්නේ ඉතින් වේල්ස් වල, UK වල වේල්ස් වල. ඉතින් මොකක්ද අද විශේෂත්වය? ඒක මාර ලස්සන කෝස්ටල් ඒරියා එකක් තියෙන්නේ. ඒ තියෙනවා මේ සී සයිඩ් එකේ අර ක්ලිප්ස් තියෙනවා. ඒ කියන්නේ දිරාලා ගිය අර වතුරට හේදිලා ගිය වගේ ගල් නික අර කර්ව් වගේ ගල් වලින් අර නිකන් හදිලා නේ. වගේ ඒවා. ඒව මාර ලස්සනයි බලනකොට එක විව් පොයින්ට්ස් තියෙනවා. මේ ඒව බලන්න යන්න පුළුවන්. ඊට අමතරව මේ පෙම්බුක්ෂේ තියෙනවා මේ නැෂනල් පාර්ක් එකක්. ඒකේ අර මේ ආවේනික සත්තු වර්ග එහෙම ඉන්නවා අපිට ඒක යන්න පුළුවන් බලන්න. සහ ඒතන මේ තියෙනවා තව අයිලන්ඩ් කීපයක්. ඒ අයිලන්ඩ් වලට අපිට බෝට් එකකින් ගිහිල්ලා ඒ අයිලන්ඩ් එකේ අර ඉන්නවා එක් ආවේනික කුරුල්ල වර්ගයක් කොම අයිලන්ඩ් එකේ. අර සීල් මත්ස්‍යෝ ඉන්නවා. මුහුදු බල්ලෝ වගේ කට්ටිය නේ. ඊට පස්සේ ඩෝල්ෆින්ලා සමහර කාලවලට බලන්න පුළුවන්. ගොඩක් වෙලාට මේ හවස් වරුවට අර කුරුල්ල රංචු පිටින් ඉගිලලා යනවා. එක එක වර්ගයේ කුරුල්ල අර මේ මෙහෙට එනවනේ සමයකට මේ වින්ටර් එකට එහෙම මයිග්‍රේට් කරන කුරුල්ලෝ එක එක රංචු පිටින් ඉන්නවා. ඒව බලන්න එහෙම පුළුවන්. අර ගොඩක් අර වයිල්ඩ් ලයිෆ් මේ ඇඩ්වෙන්චර් කරන කට්ටියට මාරම මේ ඉන්ටරෙස්ටිං එක ෆොටෝ ගන්න කට්ටියට එන්ජොයි කරන්න නේ. හයික් යන්නේ ගොඩක් තැන් තියෙනවා. ඒකේ කෝස්ටල් ඒරියා එක දිගේ යන්න පුළුවන්. මයිල්ස් 4-5 යන්න පුළුවන්. මේ කියන්නේ කිලෝමීටර් 10ක් 12ක් වගේ ඇවිදගෙන යන්න පුළුවන් මේ තැන් තියෙනවා හයිකින් ස්පොට්ස්. මේක මාරම ලස්සනයි. ඉතින් අපිට ගිහිල්ලා බලන්න ඕනේ. පරිසරය අර විදින කට්ටිය සෝබාධර්ම විදින කට්ටියට පට්ට වැදගත් නේ. අනිත් එක ඉතින් අර මේ පෙන්ගුයින්ස්ලා ඉන්නේ ගොඩක් අර සීතල අයිස් තියෙන රටවල්නේ. ඒගොල්ලෝ මෙහි ඉන්නවනේ. මේක ඉන්නවා පෙන්ගුයින්ස්ලා. දැන් අපිට අද නම් පෙන්ගුයින්ස්ලා බලන්න පුළුවන් ඉඳන්නේ ඒගොල්ලෝ ජූලි අගෝස්තු කාලේ තමයි අර චූලි පැටව එළියට එනවා කියලා. ඒගොල්ලෝ බිත්තරනේ දාන්නේ අර ශීරපයක බිත්තරනේ දාන්නේ නේ. බිත්තරනේ දාන්නේ බිත්තර වලින් එළියට ඇවිල්ලා ඉන්නවා කියන්නේ ජූලයි වගේ වෙනකොට සමාදනම් පේන්න නැති වෙයි. ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු නේ. බලමු නේද. එහෙනම් අපි බලමු ගිහිල්ලා. Go go.